සුබ වේවා ජය වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් BOC Flex app එකේ transaction එකක් හරියටම කරලා ඒකේ receipt එක අරගෙන තව කෙනෙකුට යවන තැන වෙනකම්ම ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. වැඩි කතා අවශ්‍ය නැහැ. channel එකට subscribe එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි BOC Flex app එක open කරගත්ත ගමන්ම බලා ගන්න වෙන්නේ. ඉතින් අපි මුදල් ගනුදෙනුවක් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කියන එකෙන් තමයි යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කියන එකේ ඇතුළත තව ඔප්ෂන් ටිකක් ඔයාලට පේනවා ඇති. සේව් ලිස්ට් කියලා තියෙනවා, ඕන් accounts තියෙනවා, other accounts තියෙනවා, multiple තියෙනවා. ඉතින් මේකේ ඔයාලට මේ my favorite page කියන්නේ ඔයාලා ඇඩ් කරලා තියෙන favorite account ටික. ඒ වගේමයි එතනම යටින් ඔයාලට පේනවා save BOC page කියලා. ඒ කියන්නේ ඔයාලා BOC account කාගේ හරි ඔයාලා save කරලා තියෙනවා නම් මේ app එකට ඒ ටික ඔක්කොම මෙතන ඔයාලට පේන්නනවා. ඒ වගේම මෙතන යටින් ඔයාලට other bank accounts වල ඔයාලා save කරලා තියෙන save list එක බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙන කෙනෙක්ගේ නමකට ඔයාලා සල්ලි යවන්න ඕනේ නම් ඒ නම තෝරවුවා ඔයාලට ඉක්මනින්ම ඔයාගේ මුදල type කරලා සල්ලි transfer කරන්න පුළුවන්. ආපහු ඔයාලට save කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම අද පෙන්වන්න යන්නේ මගේම ගිණුමකට සල්ලි transfer කරලා මම මෙතන යන්නේ own accounts කියන එක touch කරලා උඩින්ම ඔයාලට පේනවා ඇති select from account කියලා පේනවා. ඒ වගේමයි යටින් තියෙනවා select to account කියලා. මෙතන ඔයාලට උඩින්ම තියෙන්නේ select from account කියන්නේ ඔයාලගේ සල්ලි තියෙන ගිණුම තමයි උඩින් තෝරන්න ඕනේ. ඒක ඇඟිලි දෙකෙන් ඔයාලට දෙපැත්තට swipe කරලා මේ ගිණුම තෝරගන්න පුළුවන්. ඒ වගේමයි දෙවනියට ඔයාලට පේනවා ඇති select to account කියලා තියෙනවා. සල්ලි ගන්න ඕනේ account එක තමයි එතන select කරන්න ඕනේ. ඒක select කරලා මෙතන යටින් ඔයාලට පේනවා ඇති continue කියලා. continue කියන එකට touch කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහට මුදල එහෙම නැත්නම් ඔයාලා යවන්න ඕනේ ගාණ මෙතෙන්ට add කරන්න. මම මෙතන පොඩි ගාණක් ඔයාලට transfer කරලා පෙන්නන්නම්. මෙහෙම උඩින්ම තියෙනවා මුදල. එතන ඔයාලා type කරා. ඊට පස්සේ මේ remarks කියන එකට අනිවාර්යයෙන්ම මොකක් හරි ඔයාලා type කරන්න ඕනි. නිකන් අකුරු ටිකක් type කරත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාලා සල්ලි යවන ඒ කාරණාව මෙතන type කරන්නත් පුළුවන්. bill එකක් නම් bill කියලා හරි නැත්තම් යවන කෙනාගේ නමක් හරි එහෙම type කරන්න පුළුවන්. ඊට පස්සේ එතනම යටින් ඔයාලට පේනවා ඉතින් continue කියලා. ඒකේ touch කරන්න. ඊට පස්සේ finally ඔයාලට මෙන්න මේ විදිහට add කරපු විස්තර ටික ඔයාලට පෙන්නනවා හරියටම confirm කරගන්න. ඔයාලා ඒ කියන්නේ යවන ගිණුම හරියද? ඔයාලා යවන කෙනාගේ account එක හරියද? account number එක හරියද? ගාණ හරියද? ඒ විස්තර හරියටම check කරලා යට මේ confirm කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට successfully කියලා මෙහෙම transferred successfully කියලා message එකක් එනවා. මෙතනින් done කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන transaction detail කියලා මේ විස්තරය ඔයාලට පේනවා. මේ විස්තරය ටිකක් උඩට ගත්තට පස්සේ එතරම් යටින් ඔයාලට පේනවා ඇති මේ make new payment කියලා තියෙනවා, share කියලා තියෙනවා. කියන්නේ ඔයාලට අලුතෙන් තව payment එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ receipt එක තව කෙනෙකුට යවන්න පුළුවන්. ඉතින් මේ share කියන එකෙන් තමයි යන්න ඕනේ receipt එක තව කෙනෙකුට යවන්න. share කියන එක touch කරාට පස්සේ මේ receipt එක open වෙනවා ඔයාලට. මගේ මේ office app එකට තමයි open වෙන්නේ. ඉතින් සමහරවිට ඔයාලට මේක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මේ share කියන එකෙන් ගියාට පස්සේ ඔයාලට share list එක නැත්තම් WhatsApp හරහාද, Viber හරහාද, Imoද නැත්තම් normal message එකක් හරහාද කියන එක ඔයාලට මෙහෙම select කරන්න එනවා. එතන යවන්න ඕනේ අවශ්‍ය කෙනාව තෝරලා ඔයාලට send කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ වැඩේ කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා, comment එකක් දාලා, share එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.